උදයේ සුපිපුුණු මලක් වඳු හයි හයි ඉතින් සුපිමුණු මලක් වඳු වගේම ඔඩගෙනවා ඔයාලට ලස්සන ලොග් එක. අද ඉතින් පෝය දවසනේ. ඉතින් අමතක නොකර මගේ වීඩියෝ එක බලන ගමන් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න ඉතින් දැන් තමයි උදේට මං තේ එක බොන්නේ. ඉතින් දැන් මම මේ ලෙස්ට් වල ඉන්නේ පාරට යන්න පොඩි පාර්සල් එකක් තියෙනවා අරන් එන්න. අද ඉතින් පෝයනේ. ෂූට් ලැබෙටික පන්සල් හැම යනවද? හරි. මං කියන්නේ දුප අනිත් එක තමයි මම මේ හිතුවා සාමාන්‍යයෙන් මම ලොග් ගේන අඩුයි නේද? සාමාන්‍යයෙන් මට පුළුවන් විදිහට ඔය ඩේ ව්ලොග්ම ගේන්න. ඒක ඉතින් ස්පෙෂල් මන හැ. කමන්නේ මේ කන්නඩියේ මේ මොනවද බැඳිලා තෝහෙද? හරියට පේන්නේ නැහැ. ඒකට කමන්නේ නැහැ. අපි යන්නයි තියෙන්නේ. දැන් ඉතින් මම මේ පාරට යන ගමන් තමයි ඉන්නේ. අතිශෝක්තියට අවුල තියෙනවා. අපිට ඊසෑ නම් එස්සා. අන්න අයවනයි. අපි ගොඩසර යමු. මම පාර්සල් එක ගත්තා. දැන් ගෙදරට ගමන් ඉන්නේ. මට ඇත්තටම බොල් ලැජ්ජයි මේ පාරියත් වීඩියෝ කරන්න. ඉතින් ඔන්න අපිට දැන් තියෙනවා අයිස් චොක් එකක් කන්න. මම මේ අයිස් චොක් එකට මාර ආසයනේ. මැජික් ෆලූඩා. මේක තමයි ගොඩක්ම කැවෙන්නේ කොහේ ගියත්. දැන් ඉතින් අපි තාත්තා අයිස් චොක් එකක් ගෙනල්ලා තාත්තා කනවා. ඉතින් අපි දැන් අයිස් චොක් එක කමු. මේක මෙහෙම කරන්න තැහෙයි. මම එහෙනම් මේක හිමිට කාලෙන් නම් බයි. හරි ඉතින් දැන් මං යන්නේ අපේ නංගිලා දිහා. මං කොහොමද තේගේ නෑ දැන් සති 3කින් විතර මාසෙකට කිට්ටුයි. ගියේම නැහැ. ඔන්න ඉතින් අද තමයි යන්නේ. අද ඉතින් පොයනේ. අද ඒ කටටත් ස්කූල් නෑ. අද පොය වුණාට ආලා එක බලන්නේ. පොයනත් පස්සේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ පොය දවස් එක. මගේ නම් විතර අපේ පේනව නේද? අයියෝ ෆොටෝ එකක් ගන්න බෑනේ. ඒක හොඳට පේන මේවා. මේ මොකද්ද? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අනිත් එක මම මැරෙන දවසක් එක. අපි හැමෝම මැරෙනවනේ නේ. ඒකෙම දහම තියෙනවා. හරි එහෙනම්. අපි ඇටකින් හම්බෙමු. මේ බලන්න මං යන පාර. අනේ දැන් යන්න තියෙන පාර. දෙක්කේ නේද? අසිකොල දෙකක් දාගන්න ඕනේ. දාගත්තට පස්සේ කුඩේට අපි තේතල ටික දාගන්න ඕනේ. දාගත්තට පස්සේ ටිකක් වෙලා තියෙන දේ මේ වගේ තාච්චියකට දාගෙන මලව ගන්නවා. මේ ඉතින් ඉන්නේ අපි චූටි බුරුබුරු සුකිරිය කොයලේ නිදිමතේ කාර්යය තමයි ඉන්නේ. එයා අවුවට අර පරඩැල වගේ යන්නේ මේ බරත් නැහැ. චුවින් ගාලා උස්සලා ගන්න හැකි. මාළු වේන නෑනේ. මේ ටිකරි පැලයක් අබා. කො මාළු? මේ හනේ මං ගෙදර ආවා. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා හරිද? දැන් 5යි කාලේ වෙලාව. මට ඒ වීඩියෝ කරන්න උතුණා අතරමඟදී. මට උතුණාද මම වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් ඔයාලට මම පෙන්නන්න ඕන. මං අද අර මේ කන්නඩිය නන වැල් ටික ගෙනාවා. මං අද නිකමට ඒ ටික මේව කරේ. මේ ඒ ටික ආයෙ හොඳට හදන්න ඕනේ. අපි ඒ ටික හෙට හදමු. දැන්ට මම ඔයාලට නිකන් පෙන්නන්න. පේනවද? අන්ටනා දැන් ලස්සනයි නේද? අර අතනත් මං තේල් තියෙන්නේ මේ ඒ ටික මැල වෙන හින්දා මං තිබ්බා එළිය මොදීද පේන්නේ නැහැ වගේනේ. ටන්ටටා දැන් නම් ලස්සනයි මෙතනනේ. ප්‍රේමලෝකේ පාය මාගේ සුදා චන්ද්‍රමේ තුවිලි ගලන
දැන් ඉතින් හවස 6ත් පහු වෙලා දැන් මම පහන තියලා ඉවරයි. අද තාත්තා පන්සල් ගිහිල්ලා හඳුන්කුරු මිතුරු වෙලා ඉතින් මම ඒ ගෙනාපු ටික භාග්‍යම්ම වගේ ගැහුවා. දැන් ඉතින් මම දුන්නා අපේ තුන් පොල් කට්ට පත්තු කරනවා. ඔක කෑල්ලක් කැඩලා ගණන් ගන්න එපානේ. අන්න ඉතින් හවසට කන්න තියෙනවා කෑමක් යෝගටයක් කන්න තියෙනවා. ඉතින් ඒත් කමු. ඉස්සනටම ලස්සනට හඳ පායලා දැන් වෙලාවර 9 ගානයි. මං හඳෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා බොහොම ආරුවෙන්. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මාව subscribe කරන්න නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ආදරේ. අදට ගිහින් එන්න. ආයි ලස්සන දවසක ආයෙත් අපි හමු වෙමු. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවනේ හරිද?